පුතේ මම මහාන වෙච්ච කාලේ හාමුදුරුවරු 19ක් යනවා දානෙට. මං 10 වෙනියට අලුතෙන් මහාන වෙච්ච ළඟදී. හැබැයි මං යෞවන වයසේ අවුරුදු 23යි මහාන වෙනකොට. මං ලාබාලය නිසා වයසින් වැඩි වුණත් අන්තිමට තමයි යන්නේ. මගේ ගම් පළාතෙමයි මම මහාන වුනේ. සමහර ධනවත් වැදගත්යයි සම්මත මෝඩ ගෙවල් තියෙනවනේ. ඒ වගේ දානෙකට ගිහිල්ලා මං අත්දැකීමක් ලැබුවා. ඉදිරියේ යන 9 දෙනාගෙම පා හොදලා පිහදලා දානශාලාවට ගත්තා. මම යනකොට වතුර බේසම කානුවට හලලා තුවායක් තරම් නැගිටලා ගියා. ඔව් මං ඒ තරම් යාචක පවුලක කුලී වැඩ කරලා තියෙන ඕන තරම්. ඒ මම වැඩට ගියපු ගෙදරක මිනිස්සු මහාන වෙලාවත් පිළිගන්න කැමති වුණේ නැහැ. අපේ හාමුදුරුවෝ දැක්කා ඒක. වයෝවෘද අපේ හාමුදුරුවෝ ඒක දැකලා මට පන්සලට ඇවිල්ලා කිව්වා පුතේ මම දැක්ක සිද්ධිය. මං කිව්වා ඒ ගමන මං ගණන් ගත්තේ නෑ අපේ හාමුදුරුවනේ. මට බැන්න ඒ ගමන සැරට බැලලා කිව්වා ඒක ගණන් ගනි. ඒක හිතේ තියාගනි. මැරෙනකම්ම තියාගනි. සිවුර දැලි ගා ගන්න නැතුව හොඳට ඉගෙන ගනි. නොවන්දින අය උන් වන්දිනකම්. දන් නොදෙනේ උන් දන් දෙනකම්. පා නොසෝදනේ උන් පා හොදනකම්. එක්කාගෙන වඩම්මාගෙන නොයනේ උන් උස්සාගෙන යනකම්මයි පුතා සිවුර දැලි ගා ගන්න නැතුව ඉගෙන ගනින් කිව්වා. මට එදා කනට ගැහුවා වාගේ පුතා එක වැදුනා තදට. මං ඒ ගෞරවය උන්වහන්සේට තබමින් ආපු ගමනේ මේ ප්‍රතිඵලයේ පුතා භුක්ති විඳින්න අද හොයාගෙන එනවා මාව මිනිස්සු. හොයාගෙන එනවා. හොයා වඳිනවා. හොයා දන් දෙනවා. උස්සාගෙන යනවා. පුතේ පුද පූජා වන්දන මානන ගරු බුහුමන් බොමයි. එඳ වීරිය වඩන්න ඕන. අභියෝග දිනන්න ඕන. සම්බාධක මැදින් හීනමානයක් හදාගන්න නැතුව වීරිය වඩන්න ඕන. අපට ගියාකි ලෝකේ ප්‍රාර්ථනා කරන ඕන තැනකට සෝවාන් මගට යන්න පුළුවන්. සකු르දාගාමි අනාගාමි අරහත් මේ උතුම් මගඵල ලබන්න මේ අපි වාගේ මිනිස්සු තමයි ගියේ. අපිටත් වඩා පහළ මිනිස්සු ගියේ. ඇයි අපිට බැරිද? පුළුවන්. අපිට දියුණු වෙන්න බැරිද? පුළුවන්. ඒකට වීරිය කරන්න ඕන පුතේ. හැබැයි නොගත්ත උත්සාහයක් ගන්න ඕනේ.